වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද Bybit එකෙන් ෆිසිකල් වීසා කාඩ් එකක් ඔන්ලයින් ඕඩර් කරලා ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න කියලා. අපි කලින් වීඩියෝ එකකදී කතා කරා කොහොමද virtual වීසා කාඩ් එකක් හදාගන්නේ කියලා Bybit එකේ. මේ විදිහට Bybit එකෙන් ෆිසිකල් හෝ virtual වීසා කාඩ් එකක් හදාගත්තාම ඔයාලට පුළුවන් මේ කාඩ් එක පාවිච්චි කරලා කාඩ් පේමන්ට් ඇක්සෙප්ට් කරන ඕනම තැනකට පේමන්ට් කරන්න. ලෝකේ ඕනම තැනකට. ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි මේ ලෝකේ ඕනම රටක කාඩ් පේමන්ට් කරන්න පුළුවන් ඕනම තැනකට මේ කාඩ් එක පාවිච්චි කරලා ඔයාලට ගෙවන්න පුළුවන්. ඒකට අදාළ මුදල් ඔයාගේ Bybit account එකෙන් තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයා බැංක් account එකක් හදාගත්තාම ඔයා බැංකුවේ ගිණුමක් නිර්මාණය කරගත්තාම ඒ ගිණුමට අදාළව ඔයාට වීසා කාඩ් එකක් ලැබෙනවනේ. ඒ කාඩ් එක පාවිච්චි කරලා ඔයාට ඕන තැනකට ගෙවීම් කරන්න පුළුවන්. හරි ඕනනම් ඒ කාඩ් එකේ ATM machine එකට දාලා ඔයාට සල්ලි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම කාඩ් එක පාවිච්චි කරලා රෙස්ටෝරන්ට් එකකට වෙන්න පුළුවන්, ෂෙඩ් එකකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆුඩ් සිටි එකකට වෙන්න පුළුවන්. ඔයා shopping කරන්න ගියාම එක්ක මේ clothing store එකකට වෙන්න පුළුවන්. ඕනම තැනකට payments කරන්න පුළුවන්. ඒ වගේ ඔයාගේ මේ Bybit කාඩ් එකකිනුත් ඔයාට payment කරන්න පුළුවන්. ඊට පස්සේ මේ payment එකට අදාළ දැන් ඔයාගේ bank account එකට අදාළ visa කාඩ් එකකින් ඔයා payment කරොත් ඔයාගේ බැංකුවේ තියෙන මුදල් වලින් තමයි ඒ අදාළ ගාණ අඩු වෙන්නේ. ඒ වගේම මේ Bybit account එකට අදාළ visa කාඩ් එකකින් ඔයා payment කරොත් ඔයාගේ Bybit account එකේ තියෙන crypto වලින් තමයි USDT වලින් හරි Bitcoin වලින් හරි Ethereum හරි මේ වගේ Bybit එකේ තියෙන crypto වලින් තමයි අදාළ amount එක අඩු කරගන්න. ඒ කියන්නේ ඔයාලට කෙලින්ම ඔයාගේ Bybit account එකේ තියෙන crypto පාවිච්චි කරලා product වලට සහ services වලට මේ card එකෙන් payments කරන්න පුළුවන්. ඒ crypto ටික රුපියල් වලට හරවලා ලංකාවේ bank account එකකට දාගන්නේ නැතුව. හරි. Bybit එකේ cryptocurrency trade කරලා මුදල් උපයන්නේ කොහොමද කියලා ඔයාට මුලින් ඉඳලා ඉගෙන ගන්න ඕන නම් මම නිර්මාණය කරපු Bybit trading ගැන පැය 10ක course එකක් තියෙනවා. අපේ YouTube channel එකට ඇවිල්ලා ඔයාලට මේ course එක සම්පූර්ණයෙන්ම නොමිලේ බලන්න පුළුවන්. YouTube එකට ඇවිල්ලා Channel Space කියලා search කරලා අපේ YouTube channel එක ඔයාලට හොයාගන්න පුළුවන්. channel එකේ මෙන්න මේ විදිහට Bybit trading course එක දාලා තියෙනවා. පැය 10ක course එක. එහෙම නැත්නම් ඔයාලට channel එකේ playlist කියන section එකට ගිහිල්ලා Bybit කියන playlist එකට ආවොත් මේ Bybit කියන playlist එකේ උඩින්ම ඔයාලට මේ course එක බලා ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ course එකේදී Bybit account එක හදන තැන ඉඳන් Bybit එකේ trade කරන විදිහ, trade කරන්න අවශ්‍ය chart analyze කරන විදිහ, ඒ විදිහට Bybit එකේ trade කරලා මුදල් උපයන විදිහ, ඒ උපයන මුදල් ටික ඔයාගේ bank account එකට ලබා ගන්න විදිහ, ඒ හැමදේම bank account එකට සල්ලි ටික ගන්න තැනට යනකම්ම account එක හදන තැන ඉඳන් මේ ඔක්කොම දේවල් මම වීඩියෝ එකේදී කරලා පෙන්නන ගමන්ම තමයි කියලා දෙන්නේ. අන්තිමට මගේ bank account එකටත් මම Bybit එකේ trade කරලා හොයන සල්ලි ටික අරගෙනත් පෙන්නලා තමයි වීඩියෝ එක ඉවර කරන්නේ. ඉතින් ඔයාලට මේක ඕඩර් කරගන්න ලොකු දෙයක් නෑ. ඔයා මුලින්ම හදාගන්න ඕන virtual visa card එකක් අපි කලින් කතා කරා. ඔයාලට පුළුවන් අපේ YouTube channel එකට එන්න. අපේ YouTube channel එකට ඇවිල්ලා channel එකේ තියෙන playlist කියන section එකට එන්න. Channel Space කියන channel එකට තමයි ඔයා එන්න ඕනේ. මේකේ playlist section එකට එන්න. playlist වල තියෙනවා Bybit කියලා playlist එකක්. මේ තියෙන Bybit කියන playlist එක. මේ playlist එකේ තියෙනවා මෙන්න මේ වීඩියෝ එක Bybit card සිංහල කියන මෙන්න මේ වීඩියෝ එක. මේකෙදි මම කතා කරා කොහොමද virtual card එකක් හදාගන්නේ කියලා. ඒතර මම දැනට virtual card එකක් හදාගෙන මම එකෙන් දැනටමත් ගොඩක් payments කරලා තියෙනවා. මෙතන මම assets වලට එනවා. පහළ දකුණු පැත්තේ කෙළවරේ තියෙන assets වලට එනවා මගේ Bybit account එකේ. ඊට පස්සේ මෙතන my card කියන තැන මෙතන පෙන්නනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතන home page එකේ තියෙන Bybit එකට ආවම Bybit එකේ home page එකේ තියෙන මේ more කියන එකට ගිහිල්ලා more කියන එකෙන් මෙන්න මෙතන card කියලා search කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ card කියන option එක තියෙනවා. කාඩ් කියන එකට එන්න. මේකට ආවයින් පස්සේ ඔයාලට ඔයාගේ කාඩ් එකට අදාළ transactions එහෙම බලා ගන්න පුළුවන්. මේ දින මම කරපු recent transactions ටික මම මේ නිකන් පෙන්නන්නේ. මම දැනට කරලා තියෙන transactions මේ කාඩ් එක පාවිච්චි කරලා $25ක් $100ක් $100 ගණන් 50 20 ඔහොම එක එක ගොඩාක් payments කරලා තියෙන $60 50 ඊට පස්සේ $10 ඒවා දැන් මම ledger එකෙන් hardware wallet එකක් order කරා. මම ඒකට payment එක කරෙත් මේ කාඩ් එක පාවිච්චි කරලා $530ක් කොහොම ගොඩක් payments කරලා තියෙනවා. ඉතින් එතකොට මේ තියෙන auto cashback විදියට මට ඉතුරු වෙච්ච මුදල, ඒ කියන්නේ අපි දැන් මොකක් හරි payment එකක් කරාම ඔයා කාඩ් එක පාවිච්චි කරලා සල්ලි ගෙවුවාම ඒකෙන් ආයිමත් 102ක් විතර ආපස්සට එනවා. හරි. මේ තියෙන්නේ මට මේ විදිහට ඉතුරු වෙච්ච මුදල $14 ගාණක් ඒ විදිහට මට ඉතුරු වෙලා තියෙනවා මේ auto cashback එකක් විදිහට ආපස්සට මට ආපු මුදල් වලින්. ඒ අර කාඩ් එක හදාගත්තයින් පස්සේ පළවෙනි මං හිතන්නේ ඩොලර්ස් යම් කිසි එක සීමාවක් තියෙනවා ඩොලර්ස් 2000ක් හරි ඒ පළවෙනි මුදල් ටික අපි ගෙවනකම් අපිට ඒ වගේ 102ක කෑෂ්බැක් එකක් ආයි හම්බ වෙනවා. ඒකත් හම්බෙන බෙනිෆිට් එක. ඊට පස්සේ මේකේ ඔයාලට පුළුවන් මෙන්න මේ my cards කියන එකට එනවා. මුලින්ම මේ virtual card එක හදාගෙන payments කරලා තියෙන්න ඕන ටිකක්. ඊට පස්සේ තමයි ඔයාලට physical card එකක් order කරන්න පුළුවන්. physical card එකක් කියන්නේ මේ physical card එක ආවයින් පස්සේ ඒක සාමාන්‍යයෙන් අර ඔයාගේ අතට බැංකුවෙන් දෙන card එක වගේම තමයි මේක ඔයාගේ අතට හම්බ වෙනවා. දැන් virtual card එක ඔයාගේ මේ Bybit app එකේනේ තියෙන්නේ.
එකෙන් සාමාන්‍යයෙන් ඔයාලට මේ virtual card එක පාවිච්චි කරලා online payments ඕන දෙයක් කරන්න පුළුවන්. ඕනනම් අර card payment කරන machine එකකට වගේ මේ card එක අල්ලලා එහෙම payment කරන්න පුළුවන්. ඒ ඔක්කොම කරන්න පුළුවන්. අර virtual card එකට වඩා physical card එකක් ඔයාලට අතින් අල්ලන්න පුළුවන්. ඔයාගේ ගෙදරටම card එක එනවා. එතකොට ඔයාගේ ෆෝන් එක තිබ්බත් නැතත් ඔයාගේ Bybit app එක තිබ්බත් නැතත් ඔයාගේ ගාව ඔයාගේ Bybit එකේ සල්ලි තියෙනම් ඔයාගේ card එක පාවිච්චි කරලා ඒ සල්ලි වියදම් කරන්න පුළුවන්. මෙතන my cards වලට ඔයාට එන්න පුළුවන්. my cards වලට ඇවිල්ලා මේකේ දැනටම ඇක්ටිව් කියලා තියෙන්නේ මගේ virtual card එක. මෙතන මේ virtual කියලා තියෙන්නේ. ඊට පස්සේ physical card එක මේක මම order කරලා තියෙන්නේ දැන්. ඔයාට මෙතන order කරන්න මේ option එක පෙන්නනවා. මම එතන screenshots ටිකක් ගහගත්තා. මම ඒ ටික ඔයාට පෙන්නන්නම්. හරි. ඔයා මුලින්ම ආවයින් පස්සේ මෙන්න මෙහෙම මෙතන physical මේ virtual කියන එක active වෙලා තියෙනවා. ඊට පස්සේ physical card එක get card කියන බටන් එක තමයි මෙතන තියෙන්නේ. get card කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයා ඊළඟ step එකට අරන් යනවා. ඊට පස්සේ physical card කියන තැන මෙන්න මේ විදිහට order a physical Bybit card and use it with මිලියන 90කට වඩා offline merchants ලාට මේකෙන් payments කරන්න පුළුවන් කියලා මෙතන තියෙන්නේ. මෙතන apply now button එක click කරගන්න. apply now button එක click කරගෙන ඔයාගේ විස්තර ටික පුරව ගන්න තියෙන්නේ. මේක ලොකු විස්තර නෑ. මේකේ තියෙන්නේ මෙන්න මේ තුන විතරයි. ඔයාගේ නම කියන්නේ ඒක මේ කාඩ් එකේ display name එක කියන්නේ කාඩ් එකේ නම වැටෙන්න ඕන විදිහ. මේක දැන් මම මේක වෙනස් කරගත්තා. ඔයාගේ නම වෙනස් කර ඔයාට ඕන විදිහට දාගන්න. ඒ කියන්නේ මේ වෙන ඔයාගේ නැතුව වෙන කෙනෙක්ගේ නමක් දාන්න බෑ. ඔයාගේ නමේ පොඩ්ඩක් මේ දැන් මෙතෙන්දි මගේ නාමය විතරයිනේ පෙන්නන්නේ. මම මේකේ මගේ මුල කුරුත් එක්ක නම දාගත්තා. මෙතන edit button එක click කරලා ඊට පස්සේ address එක දාගන්න. ඔයාගේ ගෙදර address එක ඔයාගේ ID card එකේ තියෙන විදිහට හරියට address එක දාගන්න. වෙන විදිහ ඒ කියන්නේ ඔයා ID card එකේ තියෙන විස්තර තමයි මේකේ පුරව ගන්න ඕන. හරි. ඒ කියන්නේ address එක දාද්දි ඔයාට වෙන address එකක් දාන්න බෑ. ඔයාගේ ID card එකේ තියෙන හරි address එක දාගන්න. ඊට පස්සේ set pin කියන එකෙන් characters කියන්නේ ඉලක්කම් 4ක pin එකක් දෙන්න අපිට බැංකුවෙන් මොකක් හරි කාඩ් එකක් visa කාඩ් එකක් ගත්තත් ඒකෙන් ඔයාට ATM machine එකෙන් සල්ලි withdraw කරන්න pin එකක් තියෙනවනේ ඉලක්කම් 4ක. ඒ වගේ ඔයාට කැමති pin එකක් මෙතන set කියන එක දීලා ඒකත් දාගන්න. ඔන්න ඔය තුන විතරයි හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන පහළ තියෙන apply button එක click කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ apply button එක click කරායින් පස්සේ ඔයාට මෙන්න මේ විදිහට confirm shipping details කියලා ඔයාගේ shipping details මම අර නම වෙනස් කරගත්තා මෙන්න මේ විදිහට මගේ මුල කුරුත් එක්ක නම මම දාගත්තා. මේ මෙතන ඔයාගේ shipping details ටික confirm කරන්න කියලා කියාවි. ඔයාගේ address එක කියන්නේ මෙතන address කියන තැනට දාගන්න address එක තමයි මෙතන පෙන්නන්නේ. මෙන්න මේ address එකට තමයි ඔයාගේ card එක එන්නේ. හරි. ඔයාගේ card එක ඔයාට ලැබෙන්නේ මේ address එකට. ඒක තැපෑල හරහා හෝ courier service එකක් හරහා ඔයාගේ ගෙදරටම එනවා. මෙතන තියෙන address එකට. ඊට පස්සේ confirm කරගන්න. confirm button එක click කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ card එක order කරා මෙන්න මේ විදිහට application successful කියලා බලා ගන්න පුළුවන්. ඔයාට email එකකුත් එවි. ඔයාගේ card එක මේ විදිහට දැන් order එකක් දාලා තියෙන්නේ. මේ card එක ඔයාට ඉක්මනින්ම ලැබෙවි කියලා ඔයාට email එකකුත් එවි. ඕක තමයි තත්ත්වය. ඔහොම තමයි order කරන්නේ. card එක order කරායින් පස්සේ මෙතන ඔයා මේ card මෙතන click කරගන්න. අදාළ card එක උඩ ඔයාගේ අතට card එක ඔයාගේ ගෙදරට ලැබුණායින් පස්සේ ඔයාගේ අතට card එක ආවයින් පස්සේ මෙතන click කරගන්න. මේ card එක උඩ ඒ කියන්නේ ඔයා click කරගන්න ඕනේ මේ virtual එක නෙමෙයි physical card එක උඩ. physical card එක උඩ click කරලා ඊට පස්සේ active button එක click කරගන්න. active button එක click කරගෙන ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ card එකේ තියෙන CVV number එක. CVV number එක කියන්නේ ඔයා සාමාන්‍යයෙන් අර බැංකුවකින් ඔයාට ලැබෙන කාඩ් එකක නම් ඔයා කාඩ් එක පිටිපස්සේ අර අත්සන් කරලා තියෙන තැන එහා පැත්තෙන් පොඩි ඉලක්කම් 3ක කෝඩ් එකක් තියෙනවා. අන්නේ කෝඩ් එක apply now කියන එක දීලා ඒ කෝඩ් එක මෙතෙන්ට දෙන්න තියෙන්නේ. මෙතන CVV කියන එකට දීලා submit button එක click කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ කාඩ් එක active වෙනවා. ඔයාගේ Bybit account එකේ තියෙන මුදල් පාවිච්චි කරලා ඔයාට එතකොට payments කරන්න ඒ ඕන දෙයක් කරන්න පුළුවන්. ඔහොම තමයි physical card එකක් order කරලා ගෙදරට ගෙන්න ගන්නේ Bybit එකෙන් visa card එකක්. මේක සාමාන්‍යයෙන් ඔයා පාවිච්චි කරන ඒ කියන්නේ ඔයාට බැංකුවෙන් දෙන card එක වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. තියෙන එකම වෙනස තමයි බැංකුවෙන් නෙමෙයි ඔයාගේ සල්ලි කැපෙන්නේ. ඔයාගේ Bybit account එකෙන්. මේක ඔයාගේ Bybit account එකට සම්බන්ධ visa card එක. මේක ලංකාවේ සහ ලෝකේ ඕනම තැනකට ගෙවීම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට අර තියෙන වාසිය තමයි ඔයාට ක්‍රිප්ටෝ කෙලින්ම ඔයාගේ Bybit account එකේම තියාගෙන එහෙම payments කරන්න පුළුවන්. ක්‍රිප්ටෝ රුපියල් කරලා ඔයාගේ බැංකුවට ගන්න ඕන නැහැ. ඒ කියන්නේ ඔයාට කඩේකින් මොනවා හරි බඩු ගන්න ඕන නම් ඔයාට ජීවත් වෙන්න අවශ්‍ය බඩු හරි මොනවා හරි ගන්න ඕන නම් ඒකට ඔයාට එතකොට ඔයාගේ bank account එකට සල්ලි ගන්න ඕන නැහැ. ඔයාට කෙලින්ම මේ card එකෙන් payments කරලා ඔයාගේ ක්‍රිප්ටෝ වලින්ම ඒ ඕන දෙයක් purchase කරන්න අවස්ථාව තියෙනවා. හරි. සමහර විට මම මේක ආවයින් පස්සේ මම try කරන්නම් මේ card එකේ ATM machine එකට දාලා සල්ලි ගන්න. ඒ කියන්නේ එහෙම බැරි වෙන්න හේතුවක් නැහැ දැන්. මම ලංකාවේ පාවිච්චි කරන කාඩ් එකම වෙන රටවල් වලට ගියාම ඒ ATM machine එකට දාලා එහෙම සල්ලි ගන්නත් පුළුවන් ඕන නම්. හරි. ඒ අදාළ රටේ currency එක ගන්න පුළුවන්. ඒ නිසා මේක
කෙලින්ම මේ කාඩ් එක ATM මැෂින් එකට දාලා මේකෙන් සල්ලි ගන්නත් පුළුවන් වෙන්න ඕන. මොකද මේක අර පින් එකක් එහෙම සෙටප් කරන්න තියෙනවනේ. ඒ නිසා පුළුවන් වෙන්න ඕන. එහෙම පුළුවන් වුණොත් එහෙම ඔයා කෙලින්ම අර මේ කියන්නේ P2P එකෙන් USDT සෙල් කරලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට මේ කාඩ් එකෙන් කෙලින්ම ඔයාගේ අතට කෑෂ් විදිහට ඔයාගේ ක්‍රිප්ටෝ තියෙන ටික ගන්නත් පුළුවන්. හරි කෙලින්ම ඔයාට ATM මැෂින් එකෙන් ක්‍රිප්ටෝ ටික විත්ඩ්‍රෝ කරන්න පුළුවන් වගේ වැඩක් තමයි මේ කාඩ් එක හරහා වෙන්නේ. එතකොට එහෙම පුළුවන් වුණොත් මේ කාඩ් එක මගේ අතට තාම හම්බුන්නේ නැහැ. මාත් මේක අද තමයි ඕඩර් කරේ. ඒතර මම ලැබුණයින් පස්සේ මම ඒක හරියටම බලන්නම් බලලා ඒ ගැන වෙන අප්ඩේට් එකක් දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකදී මේ කාඩ් එක පාවිච්චි කරන විදිහ ගැන සහ මේ කාඩ් එක ලැබුණයින් පස්සේ මම ඒ අර ATM මැෂින් එකට දාලා කෙලින්ම මේකෙන් කෑෂ් ගන්න පුළුවන්ද කියලාත් බලලා ඊළඟ අප්ඩේට් එක ඊළඟ වීඩියෝ එක මම YouTube එකට දාන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී වැඩි විස්තර කතා කරමු. Binance එකේ cryptocurrency trade කරලා cryptocurrency trading වලින් මුදල් උපයන්නේ කොහොමද කියලා ඔයාලට ඉගෙන ගන්න ඕන නම් මම ඒ ගැන course එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ course එක ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ අපේ YouTube channel එකට ඇවිල්ලා බලන්න පුළුවන්. YouTube එකට එන්න YouTube එකට ඇවිල්ලා Channel Space කියලා search කරලා අපේ YouTube channel එක හොයාගෙන channel එකට එන්න. channel එකේ playlist section එකට එන්න. playlist section එකේ පහළට මේ යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් Binance playlist එක. මේ Binance playlist එකට එන්න. Binance playlist එකේ මෙන්න මේ පළවෙනි වීඩියෝ එක තමයි මම මේ කියපු course එක. මේක පැය 10ක course එකක්. මේ පැය 10 දී Binance account එක හදන දැන ඉඳන් Binance එකේ trade කරන්නේ කොහොමද? trade කරලා මුදල් උපයන්නේ කොහොමද? මේ උපයන මුදල් ටික ඔයාගේ bank account එකට දාගන්න තැනට යනකම්ම සම්පූර්ණ Binance trading ගැන A to Z මේ ඔක්කොම දේවල් ටික ඕනම කෙනෙක්ට තේරෙන විදිහට සරලව මම මේකෙදි කියලා දෙනවා. එතෙන්දි මම මේ හැමදේම කරලා පෙන්නන ගමන්ම තමයි කියලා දෙන්නේ. ඒ නිසා ඔයාට Binance trading ගැන මේ course එකෙන් A to Z හැමදේම ඉගෙන ගන්න පුළුවන්.